ඔයාට මේ අතරින් කෙනෙක්ව බේරගන්න කිව්වොත් ඔයා කාවද බේරගන්නේ? ඔයා බේරගන්නේ කාවද කියලයි. ඇයි එයාවම බේරගන්නේ කියලයි අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරමු. මේ අතරින් මේ කාන්තාවගේ සැමියා කවුද? හොඳට බලන්න මේ මිනිස්යාගේ බෙල්ලේ ලීසා කියලා ලියලා තියෙනවා. ඒ වගේම කාන්තාවගේ බෙල්ලේ L අකුර ගහපු මාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙයා තමයි කාන්තාවගේ සැමියා. ඉතින් ඔහොමම කට්ටියම දැනුම් පොඩි ස්මාර්ට් ටෙස්ට් channel එක subscribe කරගෙනම වීඩියෝ එකට යමු. දැන් වැඩ ටික හොයමු මේ රූපවල සැඟවුණු සතා කවුද කියලා. මේ ටික හරියටම හෙව්වනම් ඔයත් සුපිරි වැඩෙක්. දැන් අපි කරන්න යන්නේ සුපිරි ඇටෙන්ෂන් ටෙස්ට් එකක්. ඔයා කරන්න ඕනේ මෙච්චරයි. ෆැමිලි පාර්ටි ටී-ෂර්ට් ඇඳගත්ත කී දෙනෙක් මෙතනින් බනිස් ගන්නවද කියලා ගණන් කරන්න. ඔන්න එහෙනම් පටන් ගත්තා. හරියටම තැමිලි පාට ටී-ෂර්ට් ඇඳගත්ත 7 දෙනෙක් බනිස් ගත්තා. හැබැයි ඒ අතරෙම පසුබිමේ තවත් වෙනස්කම් ටිකක් වුණා. ඔයා ඒව දැක්කද? තව පාරක් එහෙනම් හොඳට බලලා පහලින් කමෙන්ට් කරමුද ඒ වෙනස්කම් ටිකත්? ඔයා දැක්කද මේ අයිස්ක්‍රීම් ට්‍රක් එක පීසා ට්‍රක් එකක් බවට පත්වෙනවා. මේ මිනිස්සයා සැක කටයුතු බෑග් එකක් මෙතන දාලා යනවා දැක්කද? ඉතින් මේ දේවලුත් දැක්කම ඔයා සුපිරි වැඩෙක්. ඉතින් අද මුලින්ම දැනුම් පොඩි අරන් ආවේ පොඩි ලකී ටෙස්ට් එකක්. අපි දැන් බලමු ඔයා කොච්චර ලකීද කියලා. මෙතන තියෙන කොකාකෝලා ටින් 3න් එකක් චිත්‍රයක්. ගෙස් කරමුද කෝකද චිත්‍ර කියලා? මෙන්න මේක තමයි චිත්‍රය. මේ ලෙමන් ගෙඩි 3නුත් එකක් චිත්‍රයක්. හොයමුද ඒක? මේක කපමු. ඒක ලෙමන්. මේකත් කපමු. ඒකත් ලෙමන්. මෙන්න මේක තමයි චිත්‍රය. මේ බන් දෙකෙන් එකක් ඇත්ත බන් එකක්. අනික චිත්‍රයක්. ඇත්ත බන් එක හොයමුද? මෙන්න මේක තමයි ඇත්ත බන් එක. මේ ස්ටික් අතරින් චිත්‍රය හොයමුද ළමයි? මෙන්න මේක තමයි චිත්‍රය. මේ බිත්තර දෙකෙන් ඇත්ත බිත්තරේ මොකක්ද කියමුද? කුඩු කළා නේද? මේක තමයි ඇත්ත බිත්තරේ. ඉතින් මේ සෙට් එකම හරියටම කිව්වනම් ඔයා ගොඩක් ලකී වැඩෙක්. ඉතින් ඔයාගේ උත්තරේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරමු. ඊළඟ ස්මාර්ට් ටෙස්ට් එකේ මම අනිවාර්යෙන් හරි උත්තර දෙන අයව පෙන්නනවා. ඒ වගේම මේ ස්මාර්ට් ටෙස්ට් එක ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරමු. තවත් දවසක වීඩියෝවකින් එනකල් ඔයාලට සුබ දවසක්.